ආයිබෝවන් හැමදෙනාටම වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මාර්තු මාසේ 26 වෙනිදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට විශේෂ දිනයක්. ඒකට හේතුව වෙන්නේ අද දිනෙන් එයාලගේ සාමාන්‍ය පෙළ කඩයිම අවසන් වෙනවා. විභාගය හොඳින් මුහුණ දීලා ඔවුන් විභාගය අදින් අවසන් කරනවා. ඒ අනුව බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වුණා ගණිතයේ ප්‍රශ්න පත්‍රය මෙවර ගොඩක් අමාරුයි කියලා දරුවන් පිරිසක් කතා වුණා. ඒ අනුව ඔගොල්ලෝ සියලු දෙනා දන්නවා මේ වනතෙක් තාම ඔගොල්ලෝගේ ගණිතයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව පිළිතුරු නිල වශයෙන් කිසිදු නාලිකාවක පළවෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රය පිටවීමක් සිද්ධ වෙන්නේ නැති නිසා, ඒ කියන්නේ එම ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු ලියන්න තියෙන නිසා බොහොමයක් ගුරුවරුන්ටත් තාම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික ලබා දීමට හැකියාවක් ලැබිලා නැහැ. එතකොට මෙන්න මේ වටපිටාවක් මත මට පළවෙනි ප්‍රශ්න පත්‍රය ලැබුණා. එතකොට ඒකේ මම ඔයගොල්ලන්ට ආදර්ශ පිළිතුරු සියල්ලම මෙන්න මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පස්සේ සාකච්ඡා කරනවා. අද දිනේ ඔබට පිළිතුරු ටික මෙන්න මේ වීඩියෝ එකෙන් මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. එනවා ගොඩක් දරුවන් කතා වුණේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අමාරුයි දෙවන ප්‍රශ්න පත්‍රයට වඩා. ඒ නිසා මම දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික මේ වීඩියෝ එකට ඇතුළත් කරන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තමයි මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ගොඩක් දෙනෙක් කිව්වා මේ පාර ස්ට්‍රක්චර් එක වෙනස් කරලා. ඒ කියන්නේ වෙනදා ගණන් ලබා දුන්නු විදිය නෙවෙයි, ටිකක් දිගු විස්තර සහිතව තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒ නිසා කාලය මදි. ළමයි පැටලි සහගත තන් වලට ලක් වෙලා අපතේ ගියා කාලය. ඒතර ඔන්න ඔය වගේ කතා ගොඩාක් අහන්න සිද්ධ වුණා. එතකොට ඇත්තටම මෙන්න මේ පේපර් එක අමාරුද කියන එක සම්බන්ධව ලොකු කතා බහක් තවමත් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න පත්‍රය අමාරු කියන එකට වඩා මට කියන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍රයේ අර දිගු දීර්ඝ ප්‍රශ්න හේතුවෙන් ළමයි ටිකක් සංකීර්ණතාවයකට කාලය මදි අපහසුතාවයකට පත් වෙලා තමයි වුන්ට මෙන්න මේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙලා නැහැ. එහෙනම් අපි බලමු වැඩි කතාවක් අවශ්‍ය නැහැ කොහොමද මෙන්න මේ කෙටි ප්‍රශ්න 25 සහ B කොටසේ ප්‍රශ්න 5 පිළිතුරු කියන එක. එතකොට මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 1 2 3 4 කෙටි ප්‍රශ්න වල පිළිතුරු ටික. ඊට පස්සේ 5 6 7 කියන ප්‍රශ්න වල පිළිතුරු මේ මම ඔබට දක්වන්නේ. මම වීඩියෝ එක ලොකුවට විස්තර කරන්නේ නැහැ. ඔබට මේවා වීඩියෝ එක දිගටම බලාගෙන යන්න පුළුවන්. ඔබට නවත්ත වීඩියෝ එක බලලා ඔබේ පිළිතුරු පරීක්ෂා කරගන්න පුළුවන්. ඊට පස්සේ 8 9 10 ප්‍රශ්න වල පිළිතුරු තමයි මෙතන දැක්වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන 11 12 13 ප්‍රශ්න වල පිළිතුරු දැක්වෙනවා. ඊට පස්සේ 16 දක්වා ප්‍රශ්න වල පිළිතුරු මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ 17 18 19 ප්‍රශ්න වල පිළිතුරු තමයි මෙතන දැක්වෙන්නේ. ওই විදිහට 22 දක්වා ප්‍රශ්න වල පිළිතුරු මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 23 24 සහ අවසාන 25 වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු තමයි මේ ඔබට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු B කොටසේ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ භාග ප්‍රශ්නය. විශේෂයෙන්ම මෙන්න මේ භාග ප්‍රශ්නයේදී බොහෝ ළමයින්ට ගොඩක් කාලය ගත වෙලා තිබුණා. මෙන්න මේ ආදායම් බදු තුලත් කරලා මේ භාග ගාන සම්පූර්ණ මික්ස්, ඒ කියන්නේ කලවම් කරලා තමයි මේ පාර ගාන හදලා ගාන යොමු කරන්නේ. ඒකට ගොඩක් ළමයි මැද හරියටක් හදලා ආයි වැරදිලා නැවත ආපස්සට හදන්න වෙලා බොහෝ කාලයක් භාග ගැටලුවට කාලය යොදාගෙන ප්‍රශ්න පත්‍රය සඳහා වේලාව මදි කර ගනිපු කතාවක් බොහෝ සිසුන් පිරිසක් සඳහන් කළා. ඒකට ඊට අදාළ මෙන්න මේ පිළිතුරු ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔබට මේ පිළිතුරු ලැබුණාද කියලා ඔබ පරීක්ෂා කරන්න. ඊට පස්සේ දෙවන ප්‍රශ්නේ අපි වෙනදා භාග වලින් පස්සේ පරිමිතිය සහ වර්ගඵලයෙන් විතරයි බලාගෙන යන්නේ. නමුත් මෙදා පරිමිතිය සහ වර්ගඵලයෙන් කුඩා ප්‍රශ්නයකුත් වේගය සම්බන්ධ කරලා ප්‍රස්තාරයක් සහිතව ඔබ නොහිතපු තැනකින් කොටසක් අරගෙන තමයි දෙවන ප්‍රශ්නේ සකස් කරලා තියෙන්නේ. එතකොට නමුත් මේ ප්‍රශ්නේ නම් තරම් අපහසු අමාරු සංකල්ප තිබුණේ නැහැ. ළමයින්ට ලකුණු 10න් 10ම ගන්න පුළුවන් තත්වයක ප්‍රශ්නය තිබුණා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කොටස් වෙළඳපොළ සම්බන්ධ කරගෙන සහ අනිකුත් වරිපනම් බදු ඒ වගේ සංකල්ප ප්‍රතිශත ආශ්‍රිත සංකල්ප අරගෙන තමයි තුන්වෙනි ප්‍රශ්නේ ගොඩනගලා තියෙන්නේ. එතෙන්දිත් ටිකක් ළමයි සංකීර්ණතාවයට පත් කිරීමක් කලින් අවුරුදු වලට වඩා පෙන්눔 කිරීමක් තමයි පැහැදිලි වෙන්නේ. එතකොට ඔබේ මෙන්න මේ පිළිතුරු ලැබුණාද පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය ජාල රේඛයක් ආශ්‍රිතව ජාල රේඛයක් ඔබට ගොඩනගන්න තිබුණා සංඛ්‍යාත බහුවස්ත්‍රය ලබා දීලා. එතකොට මම මගේ
අනුමාන වලත් මම විභාගයට කලිනුත් දරුවන්ට කියලා ගියා වට ප්‍රස්ථාරයක් එන්නේ නැහැ. මෙන්න මේ ජාල රේඛයක් සහ සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ආශ්‍රිතව තමයි ගණනය කිරීමක් එන්නේ මේ පාර. එතකොට ඒ කියන විදිහටම වට ප්‍රස්ථාරයක් නැතුව මෙන්න මේ වගේ වගුවක් සහ සංඛ්‍යාත වක්‍රයක් එක්ක තමයි ප්‍රශ්නය ගොඩනගලා තියෙන්නේ. ඊටමත් ලේසි ප්‍රශ්නයක් මේක නම් ලකුණු 10න් 10 ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ සම්භාවිතාව ගැටලුව. එතෙන්දී මෙන්න මේ විදිහට කොටු දැල ඔබ මාක් කරලා ඒ අදාළ ප්‍රදේශය වට කරලා තියෙද බලන්න සම්භාවිතාවයත් එක්ක. ඒ වගේම රුක් සටහනේ මෙන්න මේ සම්භාවිතාව දැක්වෙන විදිහට ඔබ නිවැරදිව එය සලකුණු කළ යුතුයි. ඊට පස්සේ අවසානයේ සම්භාවිතාව සොයන්න ගණනක් තිබුණා. ඒ ඔබේ පිළිතුර පරීක්ෂා කරලා බලන්න. එතකොට සමස්තයක් වශයෙන් ප්‍රශ්න පහෙන් පළවෙනි ප්‍රශ්නේ සහ අවසාන ප්‍රශ්නේ පමණයි මෙන්න මේ ගණන් පහෙන් පොඩ්ඩක් සංකීර්ණතාවයකට ළමයි ඇද දාලා තියෙන්නේ. අනිත් ප්‍රශ්න තුනම ඉතා සරල ප්‍රශ්න විදියට සලකන්න පුළුවන්. නෑ ඔය ටික තමයි මෙන්න මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මම ලබා දෙන ආදර්ශ පිළිතුරු. ඔබට මේව බලන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඔබේ යාළුවෙක් ඉල්ලනවා නම් ෂෙයා කරලා මෙන්න මේ තොරතුරු බලන්න තවත් නිවැරදිදයි කියලා. එහෙම සංශෝධනයක් යුතු තැනක් තියෙනවා. නොතේරෙන තැනක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඊට අදාළව මම පිළිතුරක් ඔබට අනිවාර්යෙන් ලබා දෙන්නම්. එහෙනම් රැඳෙන්න අපේ YouTube නාලිකාවත් එක්ක ලයික් කරන්න, තවත් කෙනෙක්ට බලන්න මෙන්න මේ තොරතුරු ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වේවා. ඒ වගේම සියලුම දරුවන්ට හොඳ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක්, සමස්ත ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.